ಸೀತಾಕಪುಟ ಮೆಟ್ಟುಗಿರವಾಗೆ ಪೇರಗೆಡಿ ಉದರලා කේවා. මෙට්ටු ඔයාගේ පේර හරිම රසයි. දැන් ඔබේ පේර මගේ බඩට එතුළු වී ඇත. දැන් ඔයා කොහෙද කේම හොයන්න යන්නේ? ඔයා මගේ පේරගෙඩි උදරලා කේවා නේද? ඔයාට අනිවාර්යෙන්ම බඩ අමාරුවක් එනවා. සීතාකපුටා එගේ නිවසට යමින් සිටියේදී එගේ බඩ රිදෙන්නට පටන් ගත්තේය. එය නිවසට ගොස් ටික වේලාවකින් බිත්තරයක් දෙමුවාය. අනේ මම දැන් අම්මා වෙන්නයි යන්නේ. නුමිල් තාත්තා වෙන්නයි යන්නේ. සීතාකපුටා මැහැම කතා කර කර ඉන්නකොට එයාගේ මහත්තයා නුමිල් එතනට ආවා. නුමිල් මම ලස්සන බිත්තරයක් දාලා තියන්නේ මේක බලන්න. අනේ ඔයා අම්මා වෙන්නයි යන්නේ මම තාත්තා වෙන්නයි යන්නේ මට ගොඩක් සතුටුයි. ඔයා මට හොඳ ආරංචියක් කියලා තියෙන්නේ. නුමිල් අපේ වහල තව ටික දවසකින් කැඩෙනවා වගේ තියෙනවා. මේ වහල කැඩිලා අපේ බිත්තරයට වැටුණොත් අපේ බිත්තරයත් කැඩෙනවා. ඔයා සොනාලි කුරුල්ලාගේ ගෙදර ගිහින් නැවතින්න. එයාටලි කොටන් හදපු ගෙයක් තියෙනවා. එහෙ ඔයාට ආරක්ෂිතව ඉන්න පුළුවන්. අපේ බිත්තරයෙන් අපේ ළමයා එළියට එනතුරු ඔයා එයාගේ ගෙදරම ඉන්න. හොඳයි මම ගිහින් එහෙ නැවතින්නම්. එත් ඔයා මට හැමදාම ආහාර ඒ වගේම වතුරත් අරගෙන දෙන්න ඕනේ. මෙහෙම කියපු සීතාකපුටා එයාගේ කකුලෙන් බිත්තරිය අල්ලගෙන සොනාලි කුරුල්ලාගේ ගෙදරට පියාඹලා ගියා. සීතාකපුටා එහෙ ගිහින් සොනාලි කුරුල්ලාගේ දොරට තට්ටු කළා. ටික වේලාවකින් පස්සේ සොනාලි කුරුල්ලා දොර එරනවා. ඒ සීතා ඔයා මගේ දොර මෙහෙම තට්ටු කර කර ඉන්නේ මගේ දරුවෝ එතුලේ නිදාගෙන ඉන්නවා. මාව සමාවෙන්න සොනාලි. දරුවෝ එතුලේ නිදාගෙන ඉන්නවා කියලා මම දන්නේ නැහැ. මම අද බිත්තරයක් දාලා තියෙන්නේ. මම ගොඩක් සතුටින් ඉන්නවා. මගේ ගෙදර වහලා කෙටෙනවා වගේ තියෙන්නේ. ඒ නිසා මගේ බිත්තරියට ඒ ආරක්ෂාව නැහැ. ඒ නිසා තමයි මම මෙහෙට එවිත් ඉන්නේ. එහෙමද? එහෙනම් ඔයාගේ මහත්තයාට කියන්න ඔයාලාගේ ගෙදර වහලා හරි ගස්සන්න කියලා. මම කියන දේ එයා කවදාවත් අහන්නේ නැහැ සොනාලි. ඒ නිසා තමයි මම මෙහෙට එවිත් ඉන්නේ ඔයාගෙන් උදව්ව ඉල්ලන්න. මගේ බිත්තරයෙන් දරුව එළියට එනතුරු ඔයාගේ ගෙදර ටික දවසක් මට නවතින්න ඉඩ දෙන්න. සීතාකපුටා එසේ කියෙද්දී සොනාලි කුරුල්ලාට හොඳටම කේන්ති ගිය අතර සීතාකපුටා සොනාලි කුරුල්ලා සංසුන් කළේය. මේ බලන්න සොනාලි මගේ බිත්තරයෙන් දරුව එළියට ආවට පස්සේ මම මේ ගෙදරින් යනවා. හැමදාම මට කේමත් වතුරත් මගේ මහත්තයා මෙහෙට අරගෙන දෙනවා. ඔයාට කරදර කරන්නේ නැතුව මම ඉන්නවා. ඒ නිසා ඔයා මාව ඔයාගේ ගෙදර නවතින්න අවසර දෙන්න. එහෙනම් හොඳයි සීතා ඔයා ගෙදර එතුලට එන්න. මෙහෙම කියපු සොනාලි කුරුල්ලා සීතාකපුටාව එයාගේ ගෙදර එතුලට එක්කගෙන ගියා. මේ බලන්න සීතා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා ගොඩක් දවසක් ඔයාට මගේ ගෙදර නවතින්න බෙහෙ. ඔයාගේ දරුවා එළියට ආවම ඔයා මේ ගෙදරින් යන්න ඕනේ. හරි ඔයා බය වෙන්න එපා. මගේ දරුව බිත්තරයෙන් එළියට ආවට පස්සේ මම මගේ දරුවත් එක්කගෙන මගේ ගෙදරට යනවා. මේ විදියට සීතාකපුටා සොනාලි කුරුල්ලා ගෙදර ජීවත් වෙන්න පටන් ගන්නවා. පහුවෙනිදා නුමිල් කපුටා කේම හොයාගෙන එළියට ගිහින් එපල් ගහක තිබුණු එපල් ගෙඩි ඔක්කොම කාලා ගම් ඉවුරේ අයිනේ වැතිරුණා. අනේ මිහිරි එපල් කාලා මෙහෙම නිදාගන්න එක කොච්චර හොඳද. දැන් මම තනියම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. නුමිල් කපුටා බඩ පිරෙන තරමට කාලා නිදාගෙන හිටියා. එත් සීතාකපුටා ගොඩක් බඩගින්නත් එක්ක හිටියා. ජක්කු ඔයාගේ ආහාරයෙන් මට පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? මට හොඳටම බඩගිනි. නුමිල් තාම මට කේම අරගෙන ආවේ නැහැ. මට ඔයාගේ ආහාරයෙන් පොඩ්ඩක් දෙන්නකෝ ජක්කු. නේ මම මේ කේම ඔයාට දෙන්නේ නැහැ. ඔයාට ඕනේ නම් ඔයාම ගිහින් කේම හොයාගෙන කන්න. මේක මට මගේ අම්මා දුන්නු කේම. මම කාටවත් දෙන්නේ නැහැ. ඔයා අපෙන් ආහාර
අරගෙන එනවා. මෙහෙම කියලා සීතා කපුටා සොනාලි කුරුල්ලා ගෙදර එනතුරු බලාගෙන හිටියා. සොනාලි අක්කා, ඔයා ආවද? ඔයා මගේ බිත්තරයේ පරිස්සමෙන් බලාගන්න. මම ගිහින් නුමිල්ගෙන් ආහාර අරගෙන එන්නම්. මට ගොඩක් බඩගිනි අක්කේ. අක්කේ මම ගිහින් එනතුරු ඔයා මගේ බිත්තරය බලාගන්න. හොඳයි, ඔයා ගිහින් එන්න. ඔයා ගිහින් එනතුරු මම මේ බිත්තරය පරිස්සමෙන් බලාගන්නවා. මම දැන් එනකොට තමයි ඔයාගේ මහත්යාව දෙක්කා එයා ගම් ඉවුරේ නිදාගෙන හිටියා. තරහ වුණු සීතා කපුටා ගම් ඉවුරට පියාඹලා ගියා. නුමල්, මම බඩගින්නත් එක්ක මැරෙනවා. ඔයා මෙහෙ හොඳින් නිදාගෙන ඉන්නවා. මට කේම අරගෙන එන්නේ නැතුව. සීතා මටත් හොඳටම බඩගිනි. මමත් තාම මොකුත්ම කේවේ නැහැ. මම හැමතැනම ආහාර හැව්වා. එත් මට කොහෙවත් ආහාර ලැබුණේ නැහැ. ඒ නිසා මම ගම් ඉවුරට ඇවිත් ගම් ඉවුරේ වතුර බීලා නිදාගෙන හිටියා. ඇහමද? ඔයා කියන්නේ එක්ක නේද නුමල්? මම ඔයාට එක දෙයක් කියන්න තියෙනවා. මට සොනාලිගේ ගෙදර ගොඩක් කැමති. එයාගේ ගෙදර කවදාවත් කෙඩෙන්නත් නැහැ. මටත් ඒ වගේ ගෙදර ඕනේ. හරි අපේ දරුව බිත්තරයෙන් එළියට ආවට පස්සේ අපි කොහම හරි ඒ වගේ ගෙදරක් හදමු. නුමිල් කපුටා මෙහෙම කිව්වා. මෙහෙමම ටික දවසක් ගත වෙලා ගියා. සීතා කපුටාගේ පුතත් බිත්තරයෙන් එළියට ආවා. සොනාලි, මගේ පුතාව බලන්න. එයා ගොඩක් ලස්සනට ඉන්නවා. මං වගේම මගේ පුතා ගොඩක් කළුවටත් ඉන්නවා. ඔව් ඇන්ටි, ඔයා කියපු වගේම ඔයාගේ පුතා ගොඩක් කළුවට ඉන්නවා. හොඳයි සීතා, මම දැන් ආහාර හොයාගෙන එළියට යනවා. දැන් ඔයාගේ පුතා දැන් බිත්තරයෙන් එළියට ආවා. ඔයා කවදාද ඔයාගේ ගෙදරට යන්නේ? සොනාලි, මම අද හවසට මගේ ගෙදරට යනවා. සීතා කපුටා මෙහෙම කිව්වම සොනාලි කුරුල්ලා ආහාර හොයාගෙන එළියට ගියා. සොනාලි කුරුල්ලාගේ දරුවෝ දෙදෙනාම චල්ලම් කර හිටියා. ඒ වෙලාවේ සීතා කපුටාගේ පුතා නිදාගෙන හිටියා. ජක්කු පින්කි, ටික වේලාවක් ඔයාලා දෙන්නම චල්ලම් කරන්නේ නැතුව එක තැනක ඉන්න. මගේ දරුවා දැන් තමයි නිදාගන්නවා. එයා නැගිටුණාට පස්සේ ඔයාලා චල්ලම් කරන්න. ඉතින් මේක අපේ ගෙදර. අපි ඕන තරම් චල්ලම් කරනවා. ඔයාට මෙහෙ ඉන්න බැරි නම් ඔයාගේ ගෙදර යන්න. දරුවෝ දෙන්නම මෙහෙම කිව්වම සීතා කපුටාට ගොඩක් තරහ වුණා. ඒ නිසා සීතා කපුටා එයාගේ තටු වලින් සොනාලි කුරුල්ලාගේ දරුවන්ට ගැහුවා. ඇන්ටි, ඔයා අපිට ගැහුවා. අපි අපේ අම්මා ළඟට ගිහින් ඔයාගෙන කියනවා. යන්න. ඔයාගේ අම්මට ගිහින් කියන්න. මම ඔයාගේ අම්මට බය නැහැ. එහෙම කියපු සොනාලි කුරුල්ලාගේ දරුවෝ දෙන්න අඩම සොනාලිව හොයාගෙන ඉඟිලිලා ගියා. සොනාලි හිටපු තැනට. අම්මේ, සීතා ඇන්ටි අපිට ගැහුවා. සීතා, ඔයාලට ගැහුවේ? අම්මේ මමත් මල්ලෙක් චල්ලම් කර හිටියා. ඒ වෙලාවේ සීතා කපුටා එවිත් අපි දෙන්නට ගැහුවා. ඊට පස්සේ අපි දෙන්නම ඔයාව හොයාගෙන මෙතනට පියාඹලා ආවා. මම එයාගෙන් ගිහින් අහන්නම් මගේ දරුවන්ට ගැහුවේ කියලා. එයා මගේ ගෙදරම ඉඳගෙන මගේ දරුවන්ටම ගහලා තියෙනවා. සොනාලි කුරුල්ලා එයාගේ දරුවන්ව එක්කගෙන එයාගේ ගෙදරට ගියා. එයාගේ ගෙදර එතුලේ ඉඳලා වහලා තිබුණා. සොනාලි කුරුල්ලා එහෙ ගිහින් එයාගේ දොරට තට්ටු කළා. ඒ වෙලාවේ සොනාලි කුරුල්ලාගේ ගෙදර ඉඳන් නුමිල් කපුටා එළියට ආවා. ඔයා කාටද හමු වෙන්න මෙහෙට එවිත් ඉන්නේ? ඔයාට මොකද වුනේ? මෙම ප්‍රශ්නය කුමක්ද? මේක මගේ ගෙදර. මගේ ගෙදරට මම එවිත් ඉන්නවා. ඔයා මොනවද කියන්නේ? මේක මගේ ගෙදර. මගේ බිරිඳත් දරුවත් මේ ගෙදර තමයි ඉන්නවා. එතකොට මේක අපේ ගෙදර වෙනවා. ඔයාලට නිවසක් ඕනේ නම් ඔයාලා ගිහින් වෙන තැනක නිවසක් හදාගන්න. මුලින්ම ඔයාගේ දරුවෝ දෙන්නව එක්කගෙන මෙතනින් යන්න. එසේ පවසමින් කලගුණ නොදත් කපුටා නිවසට එතුළු වී දොරවසා දෙමුවේය. මම ඒ කපුටාට මගේ ගෙදර නවතින්න ඉඩ දුන්නා නේද? ඒක තමයි මම කරපු ලොකුම වැරද්ද. දැන් එයාලා අපේ ගෙදර එයාලාගේ ගෙදර කරගත්තා. අම්මේ, අපි දැන් කොහමද ගෙදර හදන්නේ?
අනේ දරුවෝ ඔයාලා දුක් වෙන්න එපා. අපි කොහම හරි ගෙයක් හදමු. එහෙම කියපු සොනාලි කුරුල්ලා එයාගේ දරුවත් එක්ක ගහක් ළඟට ගියා. ටික වේලාවකින් අදුර වැටෙන්න ගත්ත නිසා එයා ඒ ගහ උඩ දරු පැටව් හෙත්තු කරගෙන නිදාගන්න ගත්තා. මට දැන් ගොඩක් බඩගිනි. මම කොහේ ගිහින් ආහාර හොයන්නේ? දැන් කෙලේ ඉන්න හැම කුරුල්ලන්ම නිදා ගන්න වෙලාව. මෙසේ කියමින් බගීරා රාජාලියා කේම සොයා හැමතැනම සෙරිසෙරුවේය. එතකොට සොනාලි කුරුළුගේ දෙක කුරුළුගේ ජනලය විවේතව තිබු නිසා රාජාලියා ජනලය ළඟට ගොස් වාඩි විය. එහිදී සීතා තම පවුලේ අය සමග සුවසේ නිදාගෙන සිටියාය. සීතාගේ පුතා දෙක රාජාලියා පියාඹලා ගොස් සීතාගේ පුතාව කේවා. ඊට පස්සේ රාජාලියා සීතා කපුටාගේ උඩින් එවිත් වාඩි වුණා. රාජාලියාව දැකපු සීතා කපුටා කේ ගහන්න පටන් ගත්තා. රාජාලි මම බේරගන්න. නුමිල් කපුටා එස් එරිලා බලලා එතනින් පියාඹලා එළියට ගියා. බේරගන්න මගේ විරිදව රාජාලියෙක් අල්ලගෙන තියෙනවා. එයාව කොහොම හරි බේරගන්න. මට කවුරු හරි උදව් කරන්න. නුමිල් කපුටා කේ ගහන්න සද්දය එහෙනු සොනාලි කුරුල්ලා නුමිල් කපුටා ඉන්න තැනකට ගියා. සොනාලි කුරුල්ලා ඔයාගේ ගෙදරට එක රාජාලියෙක් එවිත් මගේ පුතා මෙරුවා. දැන් මගේ බිරිඳව අල්ලගෙන තිබෙනවා. මගේ බිරිඳව කොහොම හරි බේරගන්න උදව් කරන්න. හොඳයි මත් එක්ක එන්න. අපි දෙන්නම ගිහින් ඒ රාජාලියා එක්ක රණ්ඩු කරලා ඔයාගේ බිරිඳව බේරගමු. හේ කපුටා කෙලේ ඉන්න අනෙත් කුරුල්ලන්ව එක්කගෙන එනවා. මම දැන් තනියම ඉන්නවා. එයාලත් එක්ක මට දැන් සටන් කරන්න බැහැ. ඒ නිසා මම දැන් මෙහෙන් යන්න ඕනේ. මෙහෙම කියපු රාජාලියා එතනින් පියාඹලා ගියා. සොනාලි කුරුල්ලත් නුමිල් කපුටත් ගෙදර ඇතුළට ගිහින් බලනකොට නුමිල්ගේ පුතත් බිරිඳත් මෙරිලා හිටියා. නුමිල් කරපු පොඩි වැරද්ද නිසා එයාටම කියලා හිටපු සබදදා දෙකම අද නැති වුණා. සොනාලි ඔයා බැලුවද අද මගේ පුතත් මගේ ලස්සන බිරිඳවත් මම අහිංසලා තියෙන්නේ. මෙල් අද දෙයියෝ මාව බේරගන්න හිතුණා ඇති. ඒ නිසා තමයි ඔයාලා මගේ ගෙදර ඔයාගේ ගෙදර කරගත්තා. නැතිනම් අද ඒ රාජාලියාට මමත් මගේ දරුවත් තමයි ආහාර වෙන්න තිබුණේ. ඔයා කරපු පොඩි වැරද්ද නිසා අද ඔයා ඔයාගේ පවුලම නැති කරලා තියෙන්නේ. ඔබ හරි. මගේ වැරද්ද නිසා අද මට මගේ පවුල නැති වෙලා දෙවියන් මට නිසි තඩුවමක් දීලා තියෙනවා. මෙසේ කී නුමිල් කපුටා හඩමින් එතනින් ඉගිලි ගියේය. සොනාලි කුරුල්ලාගේ ඇතුළෙන් ගිහින් සීතා කපුටාගේ මිනිය එළියට විසි කරලාගේ අස් කළා. දරුවෝ දැන් අපේ ගෙදර තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳුණා. දැන් අපේ ගෙදර බොහොම සතුටින් සමායෙන් ජීවත් වෙන්න පුළුවන්.